මායාවන් හංගමි ක්‍රියාවක් වත්වී ඇකිරුමායින්නේ රූපයේ මනබන්ධනි ප්‍රේමයේ අනුරාගිනි වේදනාවේම තනිවෙමි ජපානයට වසන්ත කාලේ පටන් ගන්න හරිම ළඟයි. ඔයාලට පේනවද සකුරා ගස්වල මල් බාගෙට පිපීගෙන එන්නේ. සමහර ගස්වල මල් පිපිලත් එක්ක. මේ දවස්වල අපි හැමදාම උදේට ඇවිදින්න යනවා. මොකද මේ කාලේ හරිම නිකන් සිසිලසයි. ඒ වගේම හරිම ලස්සනයි. ගොඩාක් ඔළුව නිදහස් වෙනවා. මේ කාලේ එළියේ ඇවිදලා දවස පටන් ගත්තාම. ඉතින් මේ දවසේ උදේත් මමයි අම්මයි යොහින බබයි ආවා උදේම ඇවිදින්න. මට පහුගිය දවස්වල ගොඩාක් දැනුණ දෙයක් තමයි අපේ ජීවිතය ගොඩාක් කාර්යබහුල වෙලා කියලා. ඉතින් ඇත්ත ඒවා ඉතින් නවත්තන්න බැහැ. ඒ වුණාට එක දිගටම එහෙම වුණාම අර ඔළුවට චුට්ටක් නිදහස නෑ වගේ දැනෙනවා. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ හැමදාම උදේට පැයක් වගේ අරගෙන හරි කමක් නැහැ චුට්ටක් ඇවිදින්න යන්න ඕනි කියලා. ඇත්තට මේකෙන් ඔළුවට ලොකු නිදහසක් දැනෙනවා. ඇත්තටම වෙනදටත් වඩා වැඩ ටික කරගන්නත් පහසු වෙනවා ඒකෙන්. ඇවිදලා ගෙදර ඇවිල්ලා මම වොෂ් දාන්න යන්න කලින් මම හිතුවා මගේ පැල ටිකක් තිබුණා ඒ ටික පැල කරන්න ඕනි කියලා. මේ ඉතින් වසන්ත කාලෙනේ. වසන්ත කාලෙට තමයි අපි පැල හිටවන්නේ. ඔයාලා දන්නවත් ඇතිනේ දැන් අවුරුදු ගානක ඉඳලා මම කොච්චර බිසි වුණත් ප්‍රෙග්නන්ට් කාලේ වුණත් මං අනිවාර්යයෙන්ම පැල එකක් දෙකක් හරි හිටවනවම තමයි. මම මේ සැරේ ගෙනාව ටියුලිප්ස් පැල. ඔයාලට මතකද අපි ගිය අවුරුද්දේ සකුරා පැල දෙකකුත් හිටුවේ? ඒවලත් දැන් පොහොට්ටු ඇවිල්ලා. මේ කණු දෙකක් ගහලා තියෙන්නේ මම මෙතන හිටවලා තියෙන්නේ ලිලි පැල දෙකක්. ලිලි ඇට දෙකක් හිටවලා තියෙන්නේ. ඒ ගස් දෙක ආවොත් මට හොයාගන්න බැරි වෙයි කියලා තමයි මම ඔය කෝටු දෙකක් ගහලා තියෙන්නේ. ඉතින් අද මම හිටවන්න හදන්නේ ස්ට්‍රෝබෙරි පැල ටිකක්. මොකද රියු බබා කන්න ආසයි. ගිය සැරේත් හිටවලා හොඳට ගෙඩි ආවා. මේ සැරේත් මම මේ චූටි පැල තුනක් ගෙනලා දැන් මේ හිටවන්න යන්නේ. පැල හිටවලා වොෂ් දාලා ඔක්කොම කරලා ඔන්න මම යනවා පපා එක්ක ගෙදරට බඩු ගන්න. අද අපි ගෙදරට බඩු ගන්න යන දවස මේ සතියට. ඉතින් ඒකට තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මොකක්ද? මේ යෝගට් එක තමයි මම යොයින බබාට දෙන්නේ. මේක එක එක වර්ග තියෙනවා. මේක මාස 6 ඉඳලා බබාලට දෙන්න පුළුවන්. රියු බබාටත් මම මේක දුන්නා. යොයින බබත් මේකට හරි ආසයි. ඉතින් මම අනිවාර්යයෙන්ම බඩු ටික ගන්න ආවහම එයාට මෙන්න මේ යෝගට් එකෙන් අරගෙන යනවා. ගෙදර තව තිබුණ නිසා මම අද එකයි ගත්තේ. ඉතින් මෙහෙ ඉන්න බබාලට දීලා බලන්න මාස 6 ඉඳලා බබාලටම දෙන්න පුළුවන් ඒක. මෙන්න මේක තමයි මම රියු බබාට දෙන්නේ. ඔයාලට මතක ඇතිනේ මම පහුගිය දවස්වල එහෙම තනියෙන් ඇවිල්ලත් බඩු ගොඩාක් අරගෙන යනවා ඉතින් ගෙදරට ඕනි කරන. මොකද පපාට සමහර දවස්වලට එන්න වෙලාවක් එහෙම නෑනේ. ඉතින් එතකොට මම මේ වැඩ ටික කරගන්නවා. හැබැයි මට හිතෙනවා ඉස්සරහට ගොඩක් මට පපා එක්ක එන්න පුළුවන් වෙයි බඩු එහෙම ගන්න. මොකද පපා මේ ජොබ් එකට යන අන්තිම දවස් ටික යාගේ. ඉතින් ඒ ඇයි කියන එක මං ඉස්සරහට කියන්නම්කෝ. ඒවා ලංකාවේ තේ හොයන්නේ? මම ශ්‍රී ලාංකිකයෙක් නිසා. වා ජපානේ. පිස්සු. ජපාන වෙන්න ඕන. අපි ආවොත් මෙතනින් ලංකාවේ අපේ තේ තමයි ගන්න. ඉතින් එදා මේවා ඉවර වෙලා. මං හිතන්නේ මෙහාත් ගොඩක් කැමති ලංකාවේ තේ වලට.
ඔන්න ඉතින් මේ සතිය ඕන කරපු බඩු ටික ඔක්කොම අපි දෙන්න අරගෙන ඉවරයි. දැන් ඉතින් මේ ටිකත් අරන් ඉක්මනින්ම ගෙදර යනවා. මොකද බඩගිනි අපිට. Hi friend. How are you? බලන්න ලබූබූ කෙනෙක්ට වෙලා තියෙන අකර දැබ්බේ. මේ ලබූබූ අයියා ලබූබූ ගෙදර ආව ගමන්ම මං හදන්නේ මේ දවල්ට අපිට කන්න දෙයක් හදන්න. ලේසියෙන්ම හදාගන්න පුළුවන් දෙයක් මම හදන්නේ. මොකද දැන් දවල්ට කන වෙලාවත් පරක් වෙලා. මේ මම හදන්නේ කරේ කියලා කියන එක මෙහෙ. මේක හදාගන්න හරිම ලේසි. මේකට එළවලු දාලා අපිට කැමති මස් වර්ගයක් එහෙම දාලා ඒගොල්ලන්ගේ තියෙනවා එකක්. ඒක දාලා මික්ස් කරන්න විතරයි තියෙන්නේ හොඳට. ඉතින් ඒක මෙහි ඉන්න අය නම් දන්නවා. ඒක හදාගන්න හරිම ලේසි. ඒක රසම ෆ්ලේවර් එකක් මට අද හම්බුණා. බඩු ගන්න ගිය වෙලාවේ. ඒක ගොඩාක් රසයි. ඒක නිසා මේ ඒක තමයි දැන් මම මේ හදන්නේ. ඒකට එළවලු ගොඩාක් චූටියට කපලා දාන්නේ නෑ. ටිකක් ලොකුවට තමයි කපලා දාන්න ඕනේ. ඒ නිසා මම මේ ටිකක් ලොකුවට කපා ගන්නෙ. මේ තියෙන්නේ මට අද ඒ හම්බුණ අලුත්ම පැකට් එක. මේ ෆ්ලේවර් එක දැම්මම මාරම රසයි මේක. මං හිතන්නේ මේක අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. කලින් මම මේ ෆ්ලේවර් එක දැකලා නැහැ. ඊට පස්සේ මම යනකොටත් මේක ඉවර වෙලා තිබුණා. මේක මාරම රසයි. මුලින්ම අපි චිකන් ටිකක් ෆ්‍රයි කරගන්න. මේ චිකන් නෙවෙයි මම අද දාලා තියෙන පෝක්. මේක ෆ්‍රයි කරගන්න ඕනේ. ඊට පස්සේ එළවලු ටික දාලා ෆ්‍රයි කරගන්න ඕනේ. ඊට පස්සේ මේ දියරේ දාන්න විතරයි තියෙන්නේ. ඒක හරිම රසයි. හරිම රසට එනවා. ඒකයි බතුයි විතරයි කන්නේ. අන්න ඉතින් හදලා ඉවරයි. හදපු ගමන්ම 3-5 වෙනකම්ම බඩගින්න හිටපු කට්ටිය කන්න පටන් ගත්තා. කොහොමත් මේක උණුවෙන් කන්න ඕනේ. උණු බත් එක්ක තමයි හරිම රස. ඒ වගේම මේක සුප් එකක් විදියට බොන්නත් පුළුවන්. මම නම් බත් කෑවේ නෑ. මම මේක සුප් එකක් විදියට බිව්වේ. මේක කාලා අම්මයි පපයි දෙන්නම කිව්වා හරිම රසයි කියලා. පියනවා අයියව ගින්න. කාලා අපි කට්ටියම චුට්ටක් වෙලා කියව ඉඳලා දැන් අපි මේ යන්නේ අපේ අයියා බබාව ගන්න. Nanggittawa. Kuyawa ginyan niya. ඔක්කශි පාඩියක් තිබ්බද? යචාන් යම් යම් bye bye Monkey Yuinako Yuina ned meine අනිතින් අපේ දඟ අයියා බබාවත් අරගෙන අපි ගෙදර ආවා. රිව් බබා ආවට පස්සේ ඉතින් ගොඩක් වෙලාවට හවස් වරුව රෑ වෙනකම්ම ගත වෙන්නේ මේ විදියට තමයි. මෙතෙන්ට වෙලා එයාලත් එක්ක ගෙදරත් ඉතින් අනිත් පැත්ත හැරවෙනකම්ම හැඩි කරනවා. ඒ ඔක්කොමත් ඉතින් මම රෑට ආයිමත් අස් කරන්න බලාගෙන මෙතෙන්ට වෙලා ඉන්නවා ඉතින් මේ දෙන්නත් එක්ක. ඔන්න ඉතින් දැන් රෑ වෙලා යොයන බබා වොෂ් දාලා හැම ඉන්නේ. රිව් බබා නම් කනවා.
ඉතිං ඒගොල්ලන්ගේ දවස ඉවර කරගන්න ළඟයි. හැබැයි ඉතින් අපේ දවස නම් ඉවර වෙන්න ළඟ නැහැ. මොකද ඉතින් මෙයාලා නිදාගත්තාම එපයි මේ හැඩි කරලා තියෙන ඔක්කොම දේවල් ටික අස් කරන්න. Ayah bye. Ayah bye. Bye. Bye bye. ඔක්කොම වීඩියෝ කර ඉන්න. මිනිස්සුන්ගේ බණුන් අසන්න. රෑ වෙලා දැන් මමත් වොෂ් එකක් දාගෙන මේ රැප් එක දාගන්න හදන්නේ මොනට මේක කොලාජන් රැප් එකක්. මේක ටිකක් වෙලා තියාගෙන ඉඳලා ඊට පස්සේ යවන්න ඕනේ පීල් ඔෆ් කරන්න ඕනේ. ඒක දාගෙනම මම ගෙදර චුට්ටක් අස් කරගන්නවා. පේනවනේ ගෙදර හැටි. ඔයාලට මතකයිද ඉස්සර අපේ ගෙදර තිබුණ විදිය? පේනවනේ ඉතින් දැන් තියෙන විදිය. මේ දේවල් ඉතින් හරිම චූටි කාලයයි. එන්න යා. එන්න යා. අම්මට බයි කිය. අම්මට බයි කිය. 1 2 3 කරන්න යන්නේ. බයි කිය. අම්මට බයි කිය. කඩාගෙන යනවා. මේ උඩ. උේ ඉකෝ. දොයි. Meti. Ini yang papa wadah kan nih? Kami baik. ඕන ඉතින් මම ඒ දෙන්නව උඩට යවලා මෙතන අස් කරන්න ගිය හොඳට නිදහසේ නිදාගන්න යන්න කලින් ඒ වුණාට පෙවුණනේ රියු බබා ගියේ නැහැ උඩට යන්න බෑකෝ මම නැතුව. ඒක නිසා ඉතින් දැන් ඒ දෙන්න ඉදිම අස් කරන්න ගත්තා. හරිම අමාරු වැඩක්. ඉතින් රියු බබා මෙතන ඉඳි අස් කරනවා කියන එක මොකද එක පැත්තකින් අස් කරනකොට එයා ආයිමත් අනිත් පැත්තකින් හැඩි කරනවා. කොහොම හරි ඉතින් චුට්ට පුළුවන් විදියට අස් කර ගන්නවා. මං ඉස්සෙල්ලා කිව්වත් වගේම චූටි බබාලා ඉන්නකොට ගෙයක් නිතරම හැඩි වෙනවා. අපිට කලින් තියාගත්තා වගේ තියාගන්න අමාරුයි. ඒ වුණාට ඔයාලම හිතන්න තව ටික කාලයක් ගියාට පස්සේ මේ ගෙවල් අර කලින් තිබුණා වගේම හරිම නිස්කලංකව තියෙයි. සෙල්ලම් බඩුත් හැමතැනම නැති වෙයි. හැබැයි හරිම පාළුවට ගිහලා තියෙයි නේද? ඉතින් ඒක නිසා මේ කාලේ සුන්දර කාලයක් කියලා හිතාගෙන අපිට පුළුවන් විදියට පිළිවෙලට තියාගෙන අපිට පුළුවන් විදියට අස් කරගෙන මේ කාලේ ලස්සන හිමීට විඳගන්න එක තමයි අපි හැමෝම අම්මලා විදියට කරන්න ඕනේ. මම දැන් ගොඩාක් දුරට ගෙදර අස් කරගත්ත පිළිවෙලට තියාගත්තා. දැන් ඉතින් අද දවසේ ඉවර කරන්න තමයි හදන්නේ. රියු බබායි පපයි ගියා නිදාගන්න. මම ආව චූටි වැඩකට. මොකද මට හෙට දවස උදේ වරුවටයි දවල් වරුව වෙනකනුයි දේවල් ටිකක් තියෙනවා ප්ලෑන් කරගන්න. මොකද මට මේ හෙටයි අනිද්දායි කරන්න තියෙනවා විශේෂ වැඩ වගේක්. ඉතින් ඒ ටිකේ දේවල් ටිකක් තියෙනවා මට අමතක වෙන්නේ නැති වෙන ලියා ගන්න. ඒ ටික ඔක්කොම ඉවර කරලා තමයි මම හිතාගත්තේ මම නිදාගන්න යනවා කියලා. මොකද එතකොට මට ලේසි හෙට වැඩ ටික ඔක්කොම ලස්සනට කරගන්න. ඉතින් ඒක නිසා ඒ ටික ඔක්කොම මේකේ ලියලා මම මෙහෙම බිත්තිය පින් කරගන්නවා. එතකොට මට උදේම මෙතෙන්ට ආවට පස්සේ පේනවනේ. ඊට පස්සේ තමයි මම මගේ දවස ඉවර කළේ. අද අපේ ජීවිතයට හරිම විශේෂ දවසක්. ඒ වගේම අද චුට්ටක් බිසි දවසක්. ඉතින් අද තියෙන විශේෂත්වය තමයි අද තමයි පපා අන්තිම දවස එයාගේ ජොබ් එකට ගිය ජපානේ. ඉතින් එයා අදින් පස්සේ ජොබ් එකෙන් අයින් වෙනවා. ඉතින් මට හිතුණා එයා අවුරුදු 7ක් පුරාවටම කරපු මේ කැපවීමට මහන්සියට එයාට චූටි වටිනාකමක් දෙන්න, එයාට තැන්ක් යූ කියන්න, එයාව පොඩ්ඩක් සර්ප්‍රයිස් කරන්න. ඉතින් ඒක ලොකු මේ පාටි එකක් නෙවෙයි.
ඒ වුණාට අපි හැමෝම එකතු වෙලා එයාට අද රැට thank you කියන්න පොඩි විශේෂයක් කරන්න තමයි හිතුවේ. හැබැයි ඊට කලින් මේ ගෙදර වැඩ ටික ඉවර කරගෙන ඉන්නවා. අම්මට උදව් කරනවද අද? නෝ. අම්මට උදව් කරන්න? අද පපාව සර්ප්‍රයිස් කරනවා. ඕ. ඕ. අද මට වැඩ ගොඩාක් තියෙනවා. ඒ වුණාට මම කොහොම හරි ඒ වැඩත් කරන ගමන් පපා වෙනුවෙනුත් මේ දවස වෙන් කරනවා. මොකද අවුරුදු 7ක් එයා ජොබ් එක කරා ජපානේ. ඉතින් එයා ගොඩාක් මහන්සි වුණා. ඒ හැම මහන්සියක්ම උනේ එයා වෙනුවෙන් විතරක් නෙවෙයි අපි හැමෝම වෙනුවෙන්. ඉතින් ඒ නිසා ඒ මහන්සියට එයාට වටිනාකමක් දීලම thank you කියලාම එයාගේ මේ ජොබ් එකට සමු දෙන්න තමයි අද හදන්නේ. අද මට මුලින්ම තියෙනවා සෝදපු රෙදි ටික වේලන්න යන්න. ඉතින් අපි හැමෝම යනවා රෙදි ටික වේලෙන්න දාලා මම හිතාගෙන ඉන්නේ පපාගේ වැඩේට ඕනි කරන බඩු ටිකකුයි එයාට චූටි කේක් එකකුයි මල් එකකුයි ඒ ටික එහෙම අරගන්නත් එහෙමම යන්න. අද මේ වැඩි ටිකත් මදිවට අද ගොඩාක් එළිය හුළඟ තියෙන දවසක්. ඉතින් සීතලට හුළඟත් එකතු වුණාම හරි අමාරුයි එළිය වැඩ ටික කරගන්න. මේ අනිත් එක මේ රියුපපා පේනවනේ. එයත් එක්කත් කරගන්න ඕනි වැඩ ටික. ඉතින් ටිකක් අමාරුයි. ඒ කොහොම වුණත් මේ ටික කරන්නත් ඕනේ. මම මුලින්ම හිතුවා රෙදි ටික වේලෙන්න දාලා ඉවර වෙලා ඒ ටික වේලෙන්න කොහොමත් පැයක් විතර යනවනේ. ඒ වෙනකම් මම ඉතුරු බඩු ටික අරගෙන එනවා කියලා. ඉතින් දැන් ඇවිල්ලා මම ඔක්කොම රෙදි ටික මුලින්ම වේලෙන්න දාලා හිටියා. හරි දැන් ඒ ටික දාලා මම ආවා මැක් එකට. මොකද මෙයාලට මොනවා හරි බොන්න අරන් දෙන්න. මමත් කෝපි එකක් ගන්න ඕනේ. මොකද මේ මම දැන් බඩු ටික අරන් එනකම් මෙයාලා තුන්දෙනා වාහනේ ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට බිබී ඉන්න මොනවා හරි අරගෙන දෙන්න තමයි ආවේ. පපා ජපානයට ආවේ ස්ටුඩන්ට් කෙනෙක් විදියට. ඉතින් ස්ටුඩන්ට් කාල සීමාව ජපානයේ අවුරුදු 4ක් එයා ගෙව්වා. ඊට පස්සේ වර්කින් වීසා අරගෙන එයා ජපානයේ පර්මනන්ට් ජොබ් එකක් කළා අවුරුදු 7ක්. දැන් අපි PR ගත්තා. ඉතින් PR ගත්තාම දිගටම ජොබ් එක කරගෙන ඉන්න අය ගොඩක් ඉන්නවා. හැබැයි අපේ අරමුණ උනේ අපේ ජීවිතේ ප්ලෑන් එක උනේ ජීවිත කාලෙම ජොබ් කරන එක නෙවෙයි. අපේම දෙයක් පටන් ගන්න එක. ඉතින් ඒක මේ අවුරුද්දෙන් දෙකෙන් කරපු දෙයක්වත් නෙවෙයි. ඒක හරි ඉක්මනට ප්ලෑන් කරපු දෙයක්වත් නෙමෙයි. ඒක අපි ඉස්සර ඉඳලම අපි දෙන්නගේ ආසාව උනේ අපේම දෙයක් අපි කරන එක. ඉතින් අපේ ජීවිතේ හිමින් හිමින් කොහොම හරි ඒ තැනට දැන් ඇවිල්ලා ඉන්නවා. ජපාන් අයත් එක්ක හරියට වැඩ කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් අද මම හස්බන්ඩ්ට thank you කියන්නේ එයා කරපු ඒ කැපවීමට මහන්සියට එයාගේ ඉවසීමට චූටි වටිනාකමක් දෙන්න. සමහරක් කෙනෙක් ජීවිත කාලෙම ජොබ් එකක් කරන්න කැමති වෙන්න පුළුවන්. හැබැයි අපේ අරමුණ උනේ වෙන දෙයක්. ඉතින් ඒක නිසා මේක නැවතීමක් වුණාට එක විදියකට බැලුවම මේකත් අපේ ජීවිතයේ achievement එකක්. මේ ජොබ් එකට සමුදුන්නට ඉස්සරහට අපේ ජීවිතේ තවත් ලස්සන ආරම්භයක් සිද්ධ වෙන්නත් පුළුවන්. හරි මම පපාට මල් එකකුත් ගත්තා. ගෙදරටත් මල් ගත්තා. ඊට පස්සේ දැන් මම මෙයාව චූටි කේක් එකක් ගන්න. ඒ කේක් එකේ මම ගැහුවා අවුරුදු 7ක් මහන්සි වුණාට ස්තුතියි කියලා යාට. අපි අපේ ආදරණීයන්ගේ ලස්සන දවස් එයාලගේ මහන්සිය එයාලව අගය කරන්න ඕනේ දවස් චූටියට හරි සමරන්න ඕනේ. පොඩි හරි විශේෂයක් කරන්න ඕනේ. එතකොට තමයි බැඳීම් වුණත් ගොඩාක් ලස්සන වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි මම එයාට දෙන්න ගත්ත මල් එක. අද එයා ආස කෑමකුත් මම හදනවා. ඒකට මදි දේවල් ටිකකුත් මම ගන්න ආවා. දැන් ඔක්කොම අරගෙන ඉවරයි. දැන් ඉක්මනටම ගෙදර යමු. ඔයා පපාට මොකද්ද කියන්න ඕනේ ආවම? thank you. thank you. මොකද්ද කියන්නේ? thank you. ඔයා මොකද්ද කියන්නේ?
ගෙදර යනවා කියලා කිව්වට ගෙදර යන්න කලින් වේලපු රෙදි ටික අරගෙන යන්න ඕනේනේ. ඉතින් මම hina වෙවි හිටියට මම හිත ඉන්නේ මට වෙලාව ඇති වෙයිද කියලා. මොකද අද මම හිතාගෙන ඉන්නේ පපා ආසම කෑම හදලා දෙන්න. එයා එනකොට හදලා ඔක්කොම කරලා තියන්න. එයා දන්නේ නෑ මේ වගේ දෙයකට අපි ලෑස්ති වෙනවා කියලා. ඉතින් චුට්ටක් එයාව සර්ප්‍රයිස් කරන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ වැඩ ගොඩාක් මැද්දේ. ඒ වැඩ ටික කරන් ගෙදර ආව ගමම මම පටන් ගත්තා ගෙදර චුට්ටක් අස් කරන්න. අස් කරලා ඉවර වෙලා මේ පරණ මල් එහෙම අයින් කරලා මම හදන්නේ ටක් ගහලා උයා ගන්න. මොකද උයලා කරලා ඔක්කොම කරලා ලෑස්ති වුණාට පස්සේ ලේසියි. අනේ මේ බලන්න හරිද මේක ඊරෑ ගෙනල්ලා දුන්නේ පපාගේ සෙමෝන් එකේ ඉඳලම හිටපු එයාගේ ජපනීස් යාළුවෙක්. එයා මේ තෑග්ග දීලා ලස්සන ලියුමක් ලියලා තියෙනවා. එයාට පපා ගැන සතුටුයි. එයා ගොඩක් මහන්සි වුණා. ඒ හැමදේම ලියලා හරිම ලස්සන ලියුමකුත් එක්ක බලන්න එහෙම හිතන එකම එහෙම දෙයක් ගෙනල්ලා දෙන්න. ජොබ් එකෙන් අයින් වෙන එකට ඒ කියන්නේ සුබ පතනවා කියන්නේ මේක අපේ තවත් ආරම්භයක අවසානයක්නේ. ඒකට සුබ පතලා ඉතින් අනේ හරිම සතුටු හිතුණා මට මේක ඊයේ දැක්කහම එහෙම කෙනෙක් තව කෙනෙක් ගැන හිතලා එහෙම දෙයක් දෙන එකම කොච්චර දෙයක්ද නේද යාළුවෙක් විදියට. හරි ඔන්න දැන් මම ඉක්මනටම උයන වැඩේ පටන් ගත්තා. ගෙදර කට්ටියට නිින්ද ගිහලා තියෙන්නේ දවාලේ කාලා බීලා ඔක්කොම ඉවර වෙලා. ඉතින් ඔන්න මම හිමීට උයන්න පටන් ගත්තා. මම හදන්නේ දෝසෙයි උළුඳු වඩේ සාම්බාර හොද්දයි අර සම්බෝලෙයි උළුඳු වඩේ එහෙම කන ඒව කන්න තමයි පපා ආසම. පපා ජපානයට ඇවිල්ලා අවුරුදු 4ක් එයාගේ ඉගෙන ගන්න දේවල් ඉවර කරලා වර්කින් වීසා අරගෙන මේ ජොබ් එකට ගිය මුලම තමයි මමත් ජපානයට ආවේ. මගේ ඉගෙන ගන්න දේවලුත් ඉවර වුණේ ඒත් එක්කම. ඉතින් අපි මැරි කරලා අපි ප්ලෑන් කරපු විදියට මම ආවේ ජපානයට ඒ මුලමයි. ඒ එනකොට අපිට වාහනයක්වත් ඇත්තට ජපානයේ තිබුණ නෑනේ. මමත් එතකොට ජොබ් දෙකක්ම කළා. මමයි පපයි දෙන්නම වැඩට ගියේ බයිසිකලේ. ඉතින් අද මේ ජොබ් එකෙන් අයින් වෙනකොට අපි ඇවිල්ලා තියෙන දුර කොච්චරද? අපි දැන් ඉන්නේ අපේම ගෙදරක ජපානේ. ඒ විතරක් නෙවෙයි දැන් අපි දෙන්නට මෙහෙ වාහන 3ක් තියෙනවා අපේම කියලා. ඉතින් මේ ආව කාලය ගොඩාක් දුරයි. මේ ගමන ගොඩක් දිගයි. හැබැයි කොහොම හරි අපි අපේ අරමුණු වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ අපි හැමතිස්සෙම අපේ ජීවිතයට තෝරගන්න ඕනේ හයිය අත්තක් නෙවෙයි. අපි ආදරය කරන කෙනාගේ අත හයියෙන් අල්ලගත්තොත් අපිට පුළුවන් අපි හිතන දුර මහන්සි වෙලා හරි කොහොම හරි ඒ තැනට එන්න. ඉතින් ඒක තමයි මම නම් අනිවාර්යයෙන්ම විශ්වාස කරන දේ. ආදරයට, උත්සාහයට, කැපවීමට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ. හැබැයි ඉතින් මගින් හැරුණම තමයි. මේක අපි අවුරුද්දෙන් දෙකෙන් ආව ගමනක් නෙවෙයි. ගොඩාක් කාලයක් ගත වුණා මේ තැනට එන්න. ඉතින් ඉවසීමෙන්, කැපවීමෙන්, මහන්සියෙන්, ආදරෙන් හිටියොත් මේ ලෝකේ ඕනම දෙයක් අපිට පුළුවන් දිනා ගන්න. පපා තව පැයකින් විතර එනවා කියලා කෝල් කළා. ඉතින් මම ටක් ගාලා උයලා ඉවර කරලා වොෂ් එකකුත් දාගෙන ඇඳගෙන මේ ආවේ ටක් ගාලා පපාට ලියුමක් ලියන්න. මගේ හිතේ තියෙන හැමදේම අද මට යාට කියන්න තියෙන හැමදේම මං ඉතින් මේ ලියුම ලිව්වා. ඊට පස්සේ ටක් ගාලා පල්ලෙහාට ඇවිල්ලා මේ දෙන්නවත් ලෑස්ති කරලා මල් ටිකත් ලස්සනට තියාගෙන කේක් එකක් තියලා මං හදන්නේ මෙතන චුට්ටක් ලස්සනට බැලූන්ස් එහෙම දාලා එයා දැකම ආස හිතෙන විදියට හදලා තියන්න. මෙන්න මේක තමයි මම එයාට අරගත්ත කේක් එක. Papa. 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 Papa කියවන්නේ අනේ තාත්තා අම්මා කියන්න අම්මා
ගත්තා. උතුරා ගලනා කඳුලැල් වැස්සේ පෙම් පැතුම් දෙමෙනවා ඔබ ගැන මනසේ සිතුවම් පෙරසේ ඇදිලා විදින දුක ආදරේ හිතට බරන මගේ මේ සසර මතද Thank you. Gambarimashita. Oh. Hai. Indu andu. Ena cake kapanna? Kapu. චූටි කේක් එකක් කරේ. හොඳයි. අර තියෙන තව මොචි දකිද cake කෝදස්. අර Oh. Oh, මේ තියෙන නියමයට. Oh. Oh, යුද්ධේ වගේ. හඤ්ඤා. ඕක යාට. මේක ඒකට. ලයිට් පත් වෙන එකද මේක? ඔව්. පහන් ටැබ වෙලා දිවි ගමනේ නවාතැන් සොයා රැඳෙන්නට හිතයි සෙවනේ සුසුම් හැරදමා ඔබෙන් ලැබුණ ආදරේ නම් අනන්තෙට එහා පුරුද්දන්ද මේ දිවියේ මටත් නොහැගුණා. අනේ ඉතින් පපාගේ චූටි සර්ප්‍රයිස් එක අපි යාට දීලා ඉවර වුණා. දැන් ඉතින් මම හදපු එයා ආසම රෑ කෑමක කාලා මේ ලස්සන දවස අදින් ඉවර වෙනවා. ඉතින් මේක ලොකු පාටියක්වත් මුකුත් නෙවෙයි. මට ඔයාලට කියන්න ඕනේ උනේ සමහර වෙලාවට අපේ ජීවිතේ සමහර දවස් එනවා. ඒවා හරි චූටි දවස් වෙන්න පුළුවන් වෙන කෙනෙක්ට. ඒ වුණාට අපිට ඒවා අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වුණ හීන දැක්ක දවස් වෙන්න පුළුවන්. ඉතින් අපි ආදරය කරන කෙනෙක් අපි වෙනුවෙන් මහන්සි වෙනවා නම් කැප වෙනවා නම් ඒ කෙනාට චූටිම හරි අගයක් දීලා ඒ කෙනාට චූටිම හරි දෙයක් කරලා ඒ දවස මතක තියාගන්න ඒ කෙනාට සතුට හිතවන්න පුළුවන් නම් ඒ දවස් අපිට ජීවිත කාලෙම මතක හිටිනවා. ඉතින් මෙන්න මේ දවසත් අපේ ජීවිතේ ඒ වගේම ලස්සන දවසක්. Oskar sama nih. Oskar sama. Nana ini kan no. Osewa ni narimashita. Bento sukutte kurete arigatou gozaimasu. Mai asa bento sukutte kurete arigatou. Oishii bento.